Oh man, Hello I boys should have and finished those deep girls. fried chicken wings from last night. ඉතින් I'm starving. ඉතින් අද ගෙනල්ලා තියෙන වීඩියෝ තමයි කලර් Oh කෝඩින් පහක් man, ගෙනල්ලා තිනවා. I should have finished those account deep එක fried ගන්න chicken ගියා. wings from සුපිරිම last කලර් කෝඩින් night. පහක්. ඉතින් I'm වරද්දන්න starving. කලර් කෝඩින් පහ අපි Oh පටන් man, ගමු. I හරි should have finished මම those deep මුලින්ම fried chicken කියන්නම් wings කලර් from last කෝඩින් පහ night. රතු කොළ කහ තැඹිලි රෝස. හරි අපි මුලින්ම බලමු රතු පාට. මම මේ දැන් ගහලා තිබිච්ච කෝඩින් එක රතු පාට. හරි අපි රතු පාටට බලමු. කොටු වරහන තියෙනවා නේද? කොටු වරහන ගහ ගන්න ඕනේ. හරි කොටු වරහන ගහ ගන්න ඕනේ අපි මුලින්ම. කොටු වරහන ගහගමු. කොටු වරහනයි ඊට පස්සේ අප බී අකුරයි. ආයි කොටු වරහනයි. ආයි කොටු වරහන ඉතින් වහන්න ඕනේ. මේ විදිහටම ගහ ගන්න. ආයි ඊට පස්සේ කොටු වරහන සීකුර ගහලා ඉතින් වහ ගන්න ඕනේ. හරි ඊට පස්සේ ආයි කොටු වරහන දාලා F අකුරු දෙක ගහ ගන්න ඕනේ. F අකුරු දෙකයි 04යි ඉලක්කම් 04 ගහ ගන්න ඕනේ. ඉංග්‍රීසි ඔ අකුරු 4 ගහලා හරියන්නේ නැහැ. ඔය තියෙන්නේ රතු පාට කෝඩින් එක. හරිද? හරි. මේක මේ විදිහට ගාවම වීඩියෝ පොඩ්ඩක් දිග් වෙයි කරන් ගන්න එපා. කෝඩින් පහ සුපිරියටම පෙයි ඔයගලන්ට. අමතක නොකර ගහ ගන්න. හරි. මේ තියෙන්නේ මොන පාට? රතු පාට. හරි. ඊට පස්සේ දැන් ඔන්න ඔය විදිහට ඔයගලන්ට දැන් රතු පාට ඒ කෝඩින් එක ගහලා ඔයගලන්ට පේන්නේ. ඔයගලන්ට පේන්නේ රතු පාට මේ එක. හරිද? ඒකින්ද ගණන් ගන්න එපා. ඔයගලන්ට පේන්නේ ඔයගලන්ට ගැතුණාට අනිත් පැයට ලස්සනයි. හරිද? දැන් මේ බලන්න යන්නේ කොළ පාට කෝඩින් එක. මොකද්ද? කොළ පාට. කොළ පාට කෝඩින් එක මේ විදිහට බලාගමු. අර විදිහටම තමයි ඒ වරහන් ටික බී අකුර ගැහුවා. වරහනක් ගැහුවා බී අකුර ගැහුවා. ආයි වරහනක් ගැහුවා. වරහන ගැහුවා සී අකුර ගැහුවා. වරහන වැහුවා. ආයි වරහනක් ගහලා බිංදු දෙකයි ඉලක්කම් බිංදු දෙක ඕනේ. හරිද? බිංදු දෙකයි F අකුරේම දෙකයි බිංදු දෙකයි ආයි වරහන ඉතින් වහනවා. වරහන වහලා ඔයගලන්ට කැමති එකක් දාගන්න පුළුවන්. හරිද? මේ තියෙන කෝඩින් එක කොළ පාට. මේ තියෙන කෝඩින් එක කොළ පාට. හරිද? හරි. අපි ඊට පස්සේ බලමු කහ පාට. ඉතින් කහ පාට කියන්නේ පට්ටම ලස්සන කහවට කෝඩින් එකක්. පට්ටම ලස්සනයි. ඉතින් මේ තියෙන කොළ පාට. හරි. අපි ඊට පස්සේ බලමු කහපාට කෝඩින් එක. ඉතින් මට මෙහෙම ටයිප් කර කර ඉන්න ගිය වෙලාව නිසා මම අර මේ මුල් ටික ගහන්න ඕන ටික පොඩ්ඩක් ඉතුරු කරලා අනිත් ටික කවලා තමයි මම මේ ගහන්න හදන්නේ. හරි අපි ඉතින් බලමු කහපාට කෝඩින් එක. වරහනක් ගැහුවා. අපි F අකුරේ දෙයක් ගහ ගන්න ඔය ආකාරයට. F අකුරේ දෙයක් ගහගෙන නෑ F අකුරේ හතරක් ගහ ගන්න ඕනේ බොස්. F අකුරේ හතරක් ගහ ගන්න ඕනේ. F අකුරේ හතරක් ගහගෙන බිංදු දෙක ගහ ගන්න ඕනේ. ඊට පස්සේ ආපහු වරහන වහන්න ඕනේ. ඔය තියෙන මොන පාටද? කහ පාට. හරිද? ඔය තියෙන්නේ කහ පාට. හරි ඊට පස්සේ අපිට කැමති දෙයක් ඉස්සරෙන් දාගන්න පුළුවන්. ඔය විදිහට ඕගොල්ලන්ට කැමති දෙයක් දාගන්න පුළුවන්. ඒක ඕගොල්ලන්ගේ මත තමයි ඉතින්. හරි දැන් ඊට පස්සේ බලන්න යන්නේ තැඹිලි පාට. පට්ටම ක්වොලිටියක් තැඹිලි පාට. ඉතින් අපි තැඹිලි පාට බලමු. ඔය විදිහට ගහලා වරහන දාලා ඊට පස්සේ F අකුරේ දෙකයි 9 ඉලක්කම ගහලා බිංදු 3ක් ගහන්න ඕනේ. බිංදු 3ක් ගහන්න ඕනේ. 4ක් නෙමෙයි බිංදු 3ක් ගහලා වරණ වහන්න ඕනේ. මේ තියෙන්නේ තැඹිලි පාට බොයිස්. තැඹිලි පාට සුපිරිම පාටක්. ඉතින් තැඹිලි පාට කියන්නේ තැඹිලි පාට ගහගමු. හරි ඊට පස්සේ ඔයගොල්ලන්ට කැමති එකක් ඉස්සරහෙන් දාගන්න පුළුවන්. අපිට පෙන්නුවට කැතට අනිත් අර පෙටලන්නේ පටලසන්න. ඔයගොල්ලන්ට මේ ඔයගොල්ලන්ගේ account එකෙන් ID copy කරන වෙන account එකකින් බලන්න පුළුවන්. හරිද? දැන් ඊට පස්සේ බලන්න යන මොන පාටද? රෝස පාට. කෙල්ලන්ට නම් පස්සම ට්‍රෙන්ඩින් එකක්. රෝස පාට. ඉතින් අපි බලමු රෝස පාට. ඔය විදිහට F අකුරේ දෙකයි බිංදු දෙකයි ආයි F අකුරේ දෙකයි වරහන වැව්වා. තමන්ට කැමති දේ දාගන්න පුළුවන්. රෝස පාට කෙල්ල වාසම් පාට පට්ට පාසක්. ඉතින් අපි අදර ගිහින් එන්නම් ඔය කෝඩින් පහ. Oh man, තව කෝඩින් I should have finished those deep fried chicken wings from last night. මම තවනකට I'm starving. YouTube පැත්තෙන් Oh man. බලන්න ෆලෝ